යාළුවනේ මම අද හදන්නේ කෙහෙල් මුව මාළුව. මේක මාරම රසයි. ඒ වගේම මාරම ගුණයි. ඔන්න යාළුවනේ ඉතින් මං කෙහෙල් මුවක් කපන්න ගියා ඉතින්. ඉතින් ඔන්න මම පොඩි වැඩපාරකුත් දැම්මා. මචං කෙහෙල් මුවේ තියෙන ලොකු රේණු ටික අපි එක එක අයින් කරගමු. ඉතින් යාළුවනේ දැන් අපි මේ කෙහෙල් මුව පොඩි පොඩි කෑලිවලට කපා ගමු. දැන් ඉතින් මාත් ගැම්මට කපාගෙන යනවා යාළුවනේ ඉතින්. ඉතින් යාළුවනේ අපි දැන් මේ පොඩි පොඩි කෑලිවලට කපා ගන්න ඕනේ. ඉතින් යාළුවනේ මේ කපාගත්ත ටික දෙහි උෂ තියෙන වතුරයකට අපි දා ගන්න ඕනේ. නැත්තම් කහට හිපෙනවා. දැන් දාගත්ත භාජනයේ අපි මේක හොඳින් හොදගමු. ඊට පස්සේ යාළුවනේ අපි ලුණු ටික කපා ගමු. ඒ එක්ක අපි කොච්චි ගෙඩියක් කපා ගමු. මේ එක්කම යාළුවනේ අපි සුදු ලුණු ගෙඩියක් අපි කපා ගමු. ඉන්පසු රම්පෙ ටිකත් අපි කපා ගමු. ඒ එක්කම තක්කාලි ගෙඩියත් අපි කපා ගමු. දැන් මේක හොඳින් මිරිකගෙන වෙන භාජනයකට අපි දාගමු. දැන් මේකට අපි කහ කුඩු එකතු කර ගන්නවා. මේක දැන් අපි පොඩ්ඩක් මිශ්‍ර කරගමු. ඒ එක්කම අපට පරිසරයේ සුන්දරත්වයත් එක්කම අපි මේ කෑම එක හදමු. දැන් යාළුවනේ අපි තෙල් ටිකක් දාගමු. අබ ටිකකුත් දාගමු. ඉතින් යාළුවනේ මේකට සුදු ලුණු දාගන්නත් ඕනි. ඒ වීඩියෝ එක මට ගන්න බැරුව ගියා. ඊට පස්සේ අපි රට ලුණු ටික දාගමු. දැන් කපාගත්ත කොච්චි ටික අපි දාගමු. කරපිංචා මේක දැන් අඩු ගින්දරේ අපි මේක හොඳින් බැදගමු. කුරුඳු ටිකකුත් අපි දාගමු. දැන් මිරිස් කුඩු ඒකම බැදපු 3-5 කෑලි මිරිස් දාගමු. දැන් මේක හොඳින් මිශ්‍ර කරගමු. දැන් කපාගත්ත කෙහෙල් මුව මේකට දාගමු. නැවතත් තියෙන්නේ මේක හොඳින් මිශ්‍ර කරගන්න. දැන් යාළුවනේ මේක වහලා මේක ටිකක් වෙලා තැම්බෙන්න අරිමු. දැන් තියෙන්නේ පොල් කිරි දාගන්න. ලුණු පොඩ්ඩකුත් දාගත්තා. ගම්මිරිස් කුඩු ටිකකුත් දාගමු. මං නම් ගොඩකක් දාගත්ත යාළුවනේ. මේක වහලා මං තැම්බෙන්න ඇරලා තියෙන්නේ දැන්. මේකේ දැන් ඉදීගෙන එන සුවඳ නම් පට්ට යාළුවනේ ඈ. දැන් තමයි අපි තක්කලි දා ගන්න ඕනේ. ඔන්න දැන් තියෙන්නේ යාළුවනේ කන්න තමයි. ඉතින් යාළුවනේ මේක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම හදලා බලන්න ඕනේ කෑමක් තමයි ඉතින්. අදත් මං අපේ ගෙදර බල්ලට මේක දුන්නා ඉතින්.